හරි. අද අපි කතා කරන්න යන්නේ ජෛවගෝලය කියන පාඩම. මේ ජෛවගෝලය කියන පාඩම තියෙන්නේ 11 වසරේ අවසාන පාඩම. ඒ කියන්නේ 15 වෙනි පාඩම විදියට. හරි. අපි ඉක්මනට බලාගෙන යමු. ජෛවගෝලය. ජෛවගෝලය කියලා කතා කරාන් පස්සේ පරිසරය කියලා සංරචකයක් තියෙනවා. හරිද? දැන් මම මේ පාඩම ඕන ටික විතර විස්තර කරලා දීලා යනවා. පරිසරය කියලා සංකල්පයක් තියෙනවා. පරිසරය කියන්නේ ගාවට තියෙන අපි මේ ජීවත් වෙන්නේ පරිසරයක. අපි ඒක දන්නවනේ. එතකොට මේ පරිසරය ගත්තම ජීවීන්ගේ පැවැත්ම සඳහා අන්තර්ක්‍රියා කරන භෞතික හා අපවට තියෙන ඕනෑම වටපිටාවක් අපි කියනවා පරිසරය කියලා. තේරුණාද? අපවට තියෙන ඕනෑම වටපිටාවක් කියන එක තමයි මේ ජෛවීය කියලා කිව්වේ. ජෛවීය කියලා කියන්නේ මිනිස්සුයි එහෙම නැත්නම් සතුනුයි ශාකයි අයත් වෙන පරිසරය. ජෛවීය සංරචක. මෙන්න මේ භෞතික හා ජෛවීය සංරචක තියෙන පරිසරය තමයි පරිසරය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ පරිසරය ගත්තන් පස්සේ සංරචක තුනක් තියෙනවා. පරිසරය ගත්තන් පස්සේ සංරචක තුනක් තියෙනවා. එක තමයි භෞතික සංරචක, ජෛවීය සංරචක, පාරිසරික සංරචක. ඔයගොල්ලෝ දන්නවා ජෛවීය සංරචක කියලා කියන්නේ ශාක තියෙනවා. එහෙම නැත්නම් මේ සතෙක් කියන්නේ හරි. සතුන් ඉන්නවා. සතුන් ඉන්නවා. හරිද? ශාක තියෙනවා. සතුන් ඉන්නවා. කොහොමද තියෙන්නේ? මෙන්න මේ කට්ටිය තමයි ජෛවීය සංරචක කියලා කියන්නේ. හරිද? භෞතික සංරචක කියලා කියන්නේ භෞතික වශයෙන්. ඒ කියන්නේ මේ පොළොව සමන්විත වෙලා තියෙන ඒවා. පස, ජලය, වාතය වගේ දේවල්. හරිනේ. ඒ දෙකට අමතරව තව එකක් තියෙනවා පාරිසරික සංරචක කියලා. පාරිසරික සංරචක කියලා කියන්නේ දැන් මේ දවස්වල ගම් වතුර තත්ත්වයක් ඇතිලා තියෙනවා. මෙන්න මේ පාරිසරික තත්ත්ව වෙනස් වීම නිසා. හරිද? උෂ්ණත්වය, පීඩනය, ආලෝකය, වර්ෂාව වගේ දේවල් තමයි පාරිසරික සංරචක කියලා කියන්නේ අපි. පැහැදිලිනේ? එතකොට පරිසරය කියලා කියන්නේ ජීවීන්ගේ පැවැත්ම සඳහා අන්තර්ක්‍රියා සිදුවන භෞතික හා ජෛවීය සංරචකය තමයි පරිසරය කියලා කියන්නේ. ඊළඟට පරිසරයේ සංරචක තුනක් තියෙනවා. පරිසරයේ සංරචක තුනක් තියෙනවා. භෞතික සංරචක, ජෛවීය සංරචක හා පාරිසරික සංරචක. ඒ තුන පාඩම්නේ. වැඩේ ක්ලියර්. දැන් ගන්නකො ටියුට් එක ඉක්මනට. හරි. බලන්න ටියුට් එකේ උඩ තියෙනවා ජෛව ගෝලයේ පවතින සංවිධාන මට්ටම් හා අන්තර්ක්‍රියා. මුලින්ම තියෙනවා පරිසරය කියලා. ඊට පස්සේ තියෙනවා ජීවීන්ගේ පැවැත්ම සඳහා අන්තර්ක්‍රියා සිදුවන භෞතික හා ජෛවීය සංරචකය පරිසරය කියලා කියනවා. පැහැදිලිනේ? ඊට පස්සේ අපිට යටින් දීලා තියෙනවා භෞතික, ජෛවීය, පාරිසරික කියලා ඒවට උදාහරණ ටික. ඔයා ඒ ටික මතක තියාගන්න ඕනේ. හරිනේ? හරි. ඊට පස්සේ යනවා පාරිසරික සමතුලිතතාව. දැන් මෙහෙමනේ මම පුරු උදාහරණයක් කියලා ඉන්නම්කෝ. දැන් මේ ලෝකේ මම මේ හරියෙන් අදින්නම්කෝ. මේ හරියෙන් අදින්නම් මම. ලංකාව තමයි මේ මං යන්නේ. හරිද? ලංකාව තමයි මම මේ යන්නේ. මේ ලංකාවේ මුවන් ගහණය කොච්චරක් ඉන්නවද? මේ මුවන් ගහණය එන්න වැඩි වුණොත් හැමතැනම මුව ජීවත් වෙයි. හැබැයි මුව කියන කට්ටිය වැඩි වෙනවද නැහැ. ඇයි ඒ? මුව කියන කට්ටිය මිනිස්සු මරනවා. ඊට පස්සේ දිවියෝ මරනවා. මෙන්න මේ මැරීම නිසා මුවන් ගහණය අඩු වෙනවා. තව උදාහරණයක් කියන්න. ගෙම්බෝ. දැන් ගෙම්බි බිත්තරයක් ගත්තන් පස්සේ ගෙම්බි බිත්තරයක් තියෙන්නේ මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ දිග දාමයක් තියෙනවා. මෙන්න මේක මෙන්න මේ වගේ ඩොට් ඩොට් තියෙනවා. ගෙම්බි බිත්තරවල. මෙන්න මේ ඩොට් ඩොට් වලින් තමයි වෙන් වෙලා ඉස්කිඩියෝ එන්නේ. හරිද? සෑහෙන ප්‍රමාණයක් එනවා. හොඳ ඉස්කිඩියෝ එන්නේ. ඒතර මේ හැමතැනම ගෙම්බෙක් බිහි වුණා. මේ ලෝකේ ගෙම්බෝ විතරයි ඉන්නේ. ලංකාවේ ගෙම්බෝ විතරයි. එහෙම වෙන්න බෑනේ. මේ ගෙම්බෝ නයි විසින් අල්ලන් කනවා. එහෙම නැත්නම් විදි සතු දඩයන් කරගන්නවා. ඔන්න ඕක නිසා තමයි පරිසරයේ සමතුලිත බව රැකිලා තියෙන්නේ. එතකොට මිනිස්සුන්ගේ සමතුලිත බව රැකෙන විදියක් නැද්ද? තියෙනවා. දැන් මේ දවස්වල මොකද්ද වෙන්නේ මේ? ගම් වතුර තත්ත්වයක් එනවා. 2019 මොකද මේ කොරෝනා වන්න. එතකොට මිනිස්සුන්ගේ සමතුලිතතාවයක් ඇති වුණා. ඔන්න ඕකට තමයි කියන්නේ අපි පාරිසරික සමතුලිතතාව කියලා. පැහැදිලිනේ? හරි. ටියුට් එක බලා ගන්නකො. ජීවීන් හා ඔවුන් වෙසෙන භෞතික පරිසරය අතර පවතින තුලනාත්මක සම්බන්ධතාව පාරිසරික සමතුලිතතාව කියලා කියනවා. හරි. ඒක පැහැදිලිනේ? හරි. පාඩ දෙයක් තේරුන්නේ නැත්නම් වීඩියෝ එක නවත්තලා හෝ ආපස්සට අරන් හරි ආයි බලන්න ඕනේ. හරිනේ? මම එකම දේ ආයි පාර කියෝ ඉන්නේ නැහැ. හරි. ඊට පස්සේ තියෙනවා ජෛවගෝලීය සංවිධාන මට්ටම්. ජෛවගෝලීය සංවිධාන මට්ටම් කියලා කියන්නේ ජෛවගෝලය සමන්විත වෙලා තියෙන එක එක මට්ටම්. දැන් උදාහරණයක් විදිහට මම වෙන එකක් මතක් කරලා දෙන්නම්. ජීවියෙක් ගත්තන් පස්සේ මේ ජීවිය සමන්විත වෙලා තියෙන්නේ කොහමද? සෛලය,
කියන බලන්න. පටක අවයව පද්ධති ජීවිය. කොහොමනේ? අන්න ඔය වගේ එකක් තියෙන අපි ඉගෙනගෙන තියෙන්නේ. ඔය වගේ එකක් තමයි. පැහැදිලිද? මෙන්න මෙහෙමයි. ඒකයිකය. ඒකයිකය කියලා කියන්නේ මේකේ තේරුම තමයි එක්කෙනෙක් කියන අර්ථය. ඒක අයිකයා. පැහැදිලිනේ. ඊට පස්සේ ඒකයිකයා ගහණය, ප්‍රජාව, පරිසර පද්ධතිය, ජෛව ගෝලය. ඒකයිකයා ගහණය, ප්‍රජාව, පරිසර පද්ධතිය, ජෛව ගෝලය. සරල තේරුමක් කියලා ඉන්නවා. ඒකයිකයා කියලා කියන්නේ එක්කෙනෙක් කියන අර්ථය. මිනිස්සෙක් ගත්තොත් එක්කෙනෙක්. ගහණය කියලා කියන්නේ මිනිස්සුම ගොඩක්. මිනිස්සුම ගොඩක්. ප්‍රජාව කියලා කියන්නේ මිනිස්සුත් ඉන්නවා, සතුනුත් ඉන්නවා, කට්ටිය ගොඩක් එකට ජීවත් වෙනවා. පරිසර පද්ධතියක් කියලා කියන්නේ මේව ඔක්කොම එකට අන්තර්ක්‍රියා සිදු කර ගන්නවා. ඒ කියන්නේ මිනිස්සු ශාක මත යැපෙනවා, ශාක ඊට පස්සේ ශාක වගා කරන්නේ මිනිස්සු. ඔන්න වගේ එකිනෙක අන්තර්ක්‍රියා සිදු වෙනවා. මේ සමස්ත ඔක්කොම ගත්තම ජෛවගෝලය කියලා කියනවා. පැහැදිලිනේ? දැන් මෙතනට මිනිස්සු නැතුව හිතා ගන්නකො. අලියෙක් දාගන්නවා. එක අලියයි. අලිම ගොඩයි. අලි සහ වෙනත් ජීවීන් ජීවත් වෙනවා. ඒ ජීවීන් අතර අන්තර්ක්‍රියා සිදු වෙනවා. තේරුණාද? අලි ඒ කියන්නේ උක්දඬු තියෙනවානේ. උක්ගස් තියෙන උක්ගස් කන්න කැලේට යනවා. ඒවා ආහාරයට ගන්න ඒ වගේ දේවල් දෙනවා පරිසර පද්ධතිය. මේ ඔක්කොම සමන්විත වෙලා තියෙන එක තමයි ජෛවගෝලය කියලා කියන්නේ. හරි මෙතනදී යමු අපි මේ ටික ඉගෙන ගන්න. පැහැදිලිනේ? 1. ඒකයිකය. මෙන්න මේ නිර්වචනේ ඔයා පැහැදිලිව පාඩම් කරගන්න ඕනේ. පරිසරයේ වෙසෙන කිසියම් විශේෂයකට අයත් තනි ජීවියෙකු ඒකයිකය කියලා කියනවා. පරිසරයේ වෙසෙන කිසියම් විශේෂයකට අයත් තනි ජීවියෙකු ඒකයිකය. ඔතන හිස්තැනක් තියෙනවා. එතන ලියාගන්න පරිසරයේ වෙසෙන ඒකයික ජීවියට තියෙන පරිසරයේ වෙසෙන කිසියම් විශේෂයකට අයත් තනි ජීවියෙකු ඒකයිකයා වේ. දැන් මම කියන වේගය වැඩි නම් චුට්ටක් වීඩියෝ එක පෝස් කරලා ලියා ගන්න. ඒත් මම මේ වීඩියෝ එක අමතර දික් වෙන ඉඳ තමයි ඉක්මනට කියාගෙන යන්නේ. ඒකයි බෝඩ් එකෙත් ඕනනම් තියෙන නිර්වචනය. මම මේ බෝඩ් එකේ තියෙන එක තමයි කියවන්නේ. ඒකයිකයා වලට උදාහරණ ලියා ගන්න. අලියා, පොල්ගස ඊළඟ රෝලෙන් ලියා ගන්න. අලියා, පොල්ගස. හරිනේ. අපි යමු ගහණයට. ගහණය කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. දැන් හිතන්නකෝ මෙන්න මේ මම හිතන ලංකාවක් කියන්නනේ. ලංකාවේ 2014 දී මිනිස්සු ගහණය අපි හිතමු උදාහරණයක් විදිහට මිලියන 5යි කියලා. නිකන් උදාහරණයක් හොඳේ. මිලියන 5යි. 2014 දී ලංකාවේ අලි ගහණය 50000යි. ඔන්න ඕක තමයි කියලා කියන්නේ ගහණයයි මිනිස්සුම ගොඩයි. එකම වර්ගයෙන් ගොඩක්. මේ නිශ්චිත කාල සීමාවකදී 2014 කිසියම් භූගෝලීය ප්‍රදේශයක් තුල ලංකාවේ එකම විශේෂයකට මෙතන බැලුවේ මිනිස්සු මෙතන බැලුවේ අලි. එකම විශේෂයකට ජීවීන් සමූහයක්. එකම විශේෂය වෙන්න ඕනේ. දැන් මම මෙතන මිනිස්සුනේ යන්නේ. මෙතන මිනිස්සුන්ට අපිට ඕන අලි ඇඳත හැකි. මුව ඇඳත හැකි. එකම කට්ටියක් විතරයි. වෙනේ ඕනේ එකම කට්ටියක් විතර. ඒක තමයි ගාහණය කියලා කියන්නේ. පැහැදිලිනේ? හරි. ලියන්න නිශ්චිත කාල සීමාවකදී කිසියම් භූගෝලීය ප්‍රදේශයක් තුල ජීවත් වන එකම විශේෂයකට අයත් ජීවීන් සමූහයකි. ඕන බෝඩ් එකේ තියෙන නිර්වචනය අවුලක් නැහැ ලියා ගන්න පුළුවන්. ගහණයට උදාහරණයක් ලියා ගන්න. අලි ගහණය, මුවන් ගහණය ඒ වගේ. හරි. ඊළඟ උදාහරණයට අපි යනවා ප්‍රජාව. ප්‍රජාව කියලා කියන්නේ කිසියම් ප්‍රදේශයක් තුළ ජීවත් වෙන එකිනෙකා හා අන්තර්ක්‍රියා දක්වන විවිධ විශේෂ. දැන් මෙතෙන්ද බැලුවේ අලි නම් අලි විතරයි, මුව නම් මුව විතරයි, මිනිස්සු නම් මිනිස්සුයි. මෙතන අලිත් ඉන්නවා, මුවත් ඉන්නවා, මුගටියොත් ඉන්නවා, හැම එකම ඉන්නවා. කිසියම් ප්‍රදේශයක් තුළ ජීවත් වන එකිනෙකා අතර අන්තර්ක්‍රියා දක්වන. ඒ කියන්නේ එකිනෙකා දඩයම් කරගන්නවා. එහෙම නැත්නම් යැපෙනවා, පෝෂණයට යැපෙනවා. අන්න ඒ වගේ එකක් තමයි එතනදී අදහස් කරන්නේ. අන්තර්ක්‍රියා දක්වන විවිධ විශේෂ වලට අයත් ජීවීන් වේ. ඔය විවිධ විශේෂ වලට අයත් කියන එක ලියවෙන්න ඕනේ නිර්වචනයේදී.
මේකෙදි ලියවෙන්න ඕනේ එකම විශේෂයකට කියන එක. අන්න එතන තමයි කීවර්ඩ් එක තියෙන්නේ. හරි. බෝඩ් එකේ තියෙන නිර්වචනේ. ඒක බලලා ලියාගන්න මම එකපාරක් කියන්නම්. ප්‍රජාව කියලා කියන්නේ කිසියම් විශේෂයක කිසියම් ප්‍රදේශයක් තුළ ජීවත් වන එකිනෙකා හා අන්තර්ක්‍රියා දක්වන විවිධ විශේෂවලට අයත් ජීවීන් වේ. උදාහරණයක් ලියා ගන්න. යාල ජාතික වනෝද්‍යානයේ ජීවී ප්‍රජාව. යාල. දන්නවනේ යාල තියෙන දිහානේ. යාල. හරි. ඔන්න නිර්වචන තුන ඔයා පාඩම් කරගන්න ඕනේ. මම මේ පරිසර පද්ධතියයි ජෛව ගෝලයක නිර්වචන පාඩම් කරගන්න කියලා එච්චරම කියන්නේ නැහැ. මේ තුන පාඩම් කරගන්න ඕනේ. හරිනේ. ඊට පස්සේ එනවා අපි පරිසර පද්ධතිය. කිසියම් ප්‍රදේශයක ජීවත් වන සියලුම ජීවී ප්‍රජාවද ඒවා සමග අන්තර්ක්‍රියා දක්වන භෞතික පරිසරයේද එක්වගත් කල අන්න ඒකට අපි කියනවා පරිසර පද්ධතියක් කියලා. පැහැදිලිනේ? ඒ කියන්නේ උදාහරණයක් විදිහට සිංහරාජ වනාන්තරය ගත්තොත් සිංහරාජ වනාන්තරයේ විවිධ ජීවීන් අපිට හම්බ වෙනවා. ඊට අමතරව දිරා යන ගස් කොටන් තියෙනවා. ඒ දිරා යන ගස් කොටන් මත එක එක ජීවීන් ජීවත් වෙනවා. පණුව ඉන්නවා. එහෙම නැත්නම් අපි හිතමු විවිධ වේයෝ, එහෙම නැත්නම් තව ගහක් ගත්තොත් දිමි ඉන්නවා. ඔන්න ඔයගේ සියලුම ජීවීන් එකට ජීවත් වෙන එකක් තමයි පරිසර පද්ධතියක් කියලා කියන්නේ. හරිද? නිර්වචනේ තියෙනවා බෝඩ් එකේ ලියා ගන්න. පැහැදිලිනේ? කිසියම් ප්‍රදේශයක ජීවත් වන සියලුම ජීවී ප්‍රජාවද ඒවා සමග අන්තර්ක්‍රියා දක්වන භෞතික පරිසරයද එක්වගත් කල මේ නමින් හඳුන්වයි. හරිනේ? හරි. ඒ නිර්වචන ලියා ගන්න. ඒක නම් පාඩම් කරන්න ඕනේ නැහැ. මේ තුන තමයි පාඩම් කරගන්න ඕනේ. හරි. ලියා ගන්න බලන්න බෝඩ් එක බලාගෙන. මම ඒකට උදාහරණයක් කියන්නම්. උදාහරණයක්. හරි. ලියාගත්තද? වීඩියෝ එක නවත්තලා ලියා ගන්න වෙලාව මදිනම්. හරිනේ? ලියා ගන්න වනාන්තරයක් පොකුණක් දිරා යන ශාක කොටසක්. හරිනේ? වැඩේ පැහැදිලිනේ? දිරා යන ශාක කොටසක්. හරි. වැඩේ ක්ලියර්. අවසාන එක මොකද්ද? ජෛව ගෝලය. ජෛව ගෝලය කියලා කියන්නේ පෘථුවියේ හා වායු ගෝලයේ ජීවීන් ව්‍යාප්ත වී ඇති සමස්ත කලාපය. හරිද? දැන් මෙහෙමනේ. පෘථුවිය තියෙනවනේ මෙන්න මෙහෙම. මේ පෘථුවියේ සහ මේ පෘථුවියට අයත් වායු ගෝලය තියෙනවා මෙන්න මේ වගේ යම්කිසි ප්‍රමාණයක. මෙන්න මේ වායු ගෝලය ගත්තම සමත් වශයෙන් මෙන්න මේ ගොඩේම ජීවීන් ජීවත් වෙනවානේ. ඔන්නේ ජීවත් වෙන ඔක්කොටම කියනවා අපි ජෛව ගෝලය කියලා. පෘථුවියේ හා වායු ගෝලයේ ජීවීන් ව්‍යාප්ත වී ඇති සමස්ත කලාපය. ඇයි පෘථුවිය වටත් තියෙන වායු ගෝලය? ඒ ඔක්කොම ගත් කල තමයි ජෛව ගෝලය කියලා කියන්නේ. ජෛව ගෝලයේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ශිලා ගෝලය, ජල ගෝලය, වායු ගෝලය. ඔයගොල්ලෝ ඒක නම් දන්නවා. ජල ගෝලය කියන්නේ ජලයේ තියෙන මුහුදු, ඊට පස්සේ මොනවද? වැව් අරව මේවා ටික. වායු ගෝලය කියලා කියන්නේ අපේ පෘථිවියට උඩින් තියෙන වායු ගෝලයේ තියෙන කොටස. ශිලා ගෝලය කියන්නේ පෘථිවියේ කබල දක්වා කොටස. ඒ කියන්නේ පොළොව කියලා කියන්නේ පොළොවෙන් යට ජීවත් වෙනවනේ. ඇයි? දැන් අපි පොළොව හැරුවොත් ගෙඩවිල්ල ඉන්නවනේ. අන්න ඒගොල්ලොත් අයිති වෙන්නේ මෙන්න මේ ශිලා ගෝලයට. පැහැදිලිනේ? හරි. ඒක ලියාගන්න ජෛව ගෝලය යටතේ පෘථිවියේ හා වායු ගෝලයේ ජීවීන් ව්‍යාප්ත වී ඇති සමස්ත කලාපය වේ. හරිනේ? උදාහරණ තුන ලියා ගන්න. ශිලා ගෝලය, ජල ගෝලය, වායු ගෝලය කියලා 1 2 3 දාලා. හරි. ශිලා ගෝලය, ජල ගෝලය, වායු ගෝලය. ඒක ඉස්සරහෙන් ලියා ගන්න ශිලා ගෝලය යටතේ ඉස්සරහෙන්. දැන් අපි ලියවනේ ජෛව ගෝලය යටතේ කොටස් තුන. ශිලා ගෝලය යටතේ ඉස්සරහෙන් ලියන්න. පෘථිවි කබල හා ප්‍රාවරය අයත් කොටස වේ.
ප්‍රාවරය අයත් කොටස වේ. පෘථිවි කබොල හා ප්‍රාවරය අයත් කොටස වේ. පෘථිවි කබොල හා ප්‍රාවරය අයත් කොටස වේ. හරිනේ. ජල ගෝලය යටින් ඉස්සෙන් ලියන්න. සාගර මිරිදිය ජලාශ අයත් වේ. සාගර මිරිදිය ජලාශ අයත් වේ. සාගර මිරිදිය ජලාශ අයත් වේ. හරිනේ. වායුගෝලය යටතේ ලියා ගන්න. මේ මම දැන් කියවන වේගය වැඩි නම් මම මේ වීඩියෝ දිග වෙන හින්දා තමයි එහෙම කියන්නේ. කෙටි කියන්නේ නවත්තලා ලියා ගන්න. හොඳේ. වායුගෝලය පෘථිවි වායුගෝලයේ වටා පෘථිවි වායුගෝලයේ වටා පෘථිවි වායුගෝලයේ වටා පෘථිවි වායුගෝලයේ වටා සම්පූර්ණ ප්‍රදේශයයි. පෘථිවි වායුගෝලයේ වටා සම්පූර්ණ ප්‍රදේශයයි වායුගෝලය. හරිනේ. පෘථිවි වායුගෝලයේ වටා සම්පූර්ණ ප්‍රදේශයයි. හරි. තව එකක් අපිට තියෙනවා. මොකද්ද? ස්තන ජීවී විශේෂය. ජීවී විශේෂය කියලා කියන්නේ අන්තර් අභිජනනයෙන් සරු ජීවීන් බිහි කළ හැකි ජීවීන්. ඒ කියන්නේ අන්තර් අභිජනනය කියලා කියන්නේ එම විශේෂයේම ජීවීන් දෙන්නෙක්. ඒ කියන්නේ දැන් මිනිහෙක් ගත්තොත් එක්කෙනෙක් වෙනවනේ පිරිමි එක්කෙනෙක් අනිත් එක්කෙනා ගැහණු කෙනෙක්. මේ දෙන්න අතර අභිජනනයෙන් තමයි තව පිරිමි කෙනෙක් එන්නේ. දැන් මිනිසු දෙන්නෙක් අතර අභිජනනයෙන් සතෙක් එන්නේ නැහනේ නේ. අන්න ඒක තමයි කියන්නේ විශේෂයක් කියලා කියන්නේ ඒකද. විශේෂයක් කියලා කියන්නේ මිනිස්සු නම් මිනිස්සු. අලි නම් අලි. අලි දෙන්නෙක් අතර අන්තර් අභිජනනයෙන් ඉන්නේ තවත් අලි පැටියෙක්. නැතුව අලි දෙන්නෙක් අතර අන්තර් අභිජනනයෙන් බූරු පැටියෙක් එන්නේ නැහනේ. අන්න ඒ වගේ. අන්න ඒ වගේ එකක් තමයි මෙතනදී කියන්නේ. අන්තර් අභිජනනයෙන් සරු ජීවීන් බිහි කළ හැකි ජීවීන් වේ. අන්න ඒක පාඩම් කරගන්න ඕනේ. ඒක හැම වෙලේම අහන විශේෂයක් කියන්නේ මොකක්ද කියලා. හරි. ලියා ගන්න. අන්තර් අභිජනනයෙන් අන්තර් අභිජනනයෙන් අන්තර් අභිජනනයෙන් සරු ජීවීන් බිහි කළ හැකි ජීවීන් වේ. අන්තර් අභිජනනයෙන් සරු ජීවීන් බිහි කළ හැකි ජීවීන් වේ. අන්තර් අභිජනනයෙන් සරු ජීවීන් බිහි කළ හැකි ජීවීන් වේ. අන්තර් අභිජනනයෙන් සරු ජීවීන් බිහි කළ හැකි ජීවීන් වේ.